හායි කොහොමද ඔයාලට? ඉතින් මං හිතනවා ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. ඉතින් මම අද යන්න හදන්නේ නීර මූවි එක බලන්න. ඉතින් මේ දවස්වල ලංකාවේ ජනප්‍රිය මූවි එකක් තමයි නීර කියන්නේ. කොහොම හරි අහම්බෙන් පෝස්ට් එකක් දැක්කා ශනුද්‍රී ඇතුළු ෆිල්ම් එකේ රංගපාන අනිත් කට්ටියත් මාතරට එනවා කියලා මාතර ස්කයිලයිට් එකට. ඊට පස්සේ කොහොම හරි අපේ අක්කවත් අඬ ගහගෙන මම නීර බලන්න යන්න තමයි හැදුවේ. ඉතින් ඒ වගේම මම පුද්ගලිකව ගොඩක් ආස කරන කෙනෙක් තමයි ශනුද්‍රී කියන්නේ. ඉතින් මම විතරක් නෙමෙයි මේ වෙද්දි ලංකාවේ ගොඩක් අය ආදරය කරන කෙනෙක් තමයි ශනුද්‍රී. යාගේ බ්ලොග්ස් වලට පිස්සු වැටලා වගේ ඉන්න කට්ටියම. ඉතින් මට හිතුණා යාට රෝස මලක් දෙන්න ඕනි කියලා. ඉතින් මුලින්ම ගියා රෝස මලක් ගන්න. ඉතින් මට එක සැරේකුත් ශනුද්‍රීව මාතරදිම හම්බ වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම හරිම ලස්සන හරිම දක්ෂ ගෑන් ළමෙක් තමයි ශනුද්‍රී කියලා කියන්නේ. ඉතින් කොහොම හරි ෆිල්ම් එක ඉක්මනටම බලන්න යන්න ඕන කියලා හිතුනෙත් එයා ආද එනවා කියලා දාපුම හින්දා අපි යනකොට 5 විතර වෙලා අපි යනකොටත් කට්ටිය ඇවිල්ලා හිටියා. ඉතින් එදා අපි ගියපු දවසේ ඇත්තටම 2:45ට ෂෝ එකක් තිබිලා ඒක ඉවර වෙලා ඊට පස්සේ 5ට තියෙන ෂෝ එක පටන් ගන්න මේ කාලේ අතරතුරදී තමයි කට්ටිය ආවේ නිසා ලොකු සෙනඟකුත් හිටියේ ඒ වගේම ලඟ වෙන්නවත් බෑ ගිහිල්ලා ගොඩ වෙලාවක් යනකම් අපි දැක්කෙත් නෑ කට්ටිය ඇවිල්ලා ඉන්නවා කියලා ඒ තරමට සෙනඟ වට වෙලා හිටියේ ඉතින් කොහොම හරි ටිකක් වෙලා ඉඳලා යාළුව හම්බ වුණා ඉතින් ඇත්තටම කිව්වොතින් මේ සැරේ ප්‍රධාන චරිතය රංගපානවා සෙනිත් ගජවීර කියලා. ඉතින් එයාත් මම හිතන්නේ එයාගේ පළවෙනි ෆිල්ම් එක. හැබැයි එයාත් මාර දක්ෂ විදියට රංගපානවා මේ ෆිල්ම් එකේ. ඉතින් ඇත්තටම මම මේක බලන්න යන ගොඩාක්ම ආස වුණෙත් මේකේ තියෙන සින්දු ටික හින්දා මම ආසම කරන සින්දු ටිකක් තිබුණා. යසස් මැද ගෙදර ඊට පස්සේ සුපුන් පෙරේරා ඊට පස්සේ රවීන් තාරුක මේ කට්ටියන්ගේ සුසංයෝගය මාරයි හරිම ලස්සන සින්දු ටිකක් තිබුණා. මම කලින් ෆිල්ම් දෙකත් බලලා තිබ්බේ විසල් ආදරේ ආදරණීය ප්‍රාර්ථනා කියන දෙකම. ඉතින් ඒ දෙකෙත් ලස්සන සින්දු ටිකක් තිබුණා. මේ සැරෙත් කිසිම අඩුවක් නැහැ. හරිම ලස්සනට ෆිල්ම් එක තිබුණා. ඉතින් මං කියනවා ඔයාලටත් පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නීර මූවි එක බලන්න. මොකද ගොඩ කාලයකට පස්සේ තමයි මෙච්චර ලස්සන ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මගේ යාළුවත් ඇවිල්ලා හිටියා ශනුව බලන්න. එයා කලින් ෆිල්ම් එක බලලා තිබුණේ. ශනුද්‍රියව බලන්න ඕන හින්දා තමයි ඇවිල්ලා තිබ්බේ. ඉතින් කොහොම හරි ෆොටෝස් ගත්තා වීඩියෝස් ගත්තා ඊට පස්සේ 5:20ට වගේ තමයි අපි ෆිල්ම් එක පටන් ගන්නවා කියලා කිව්වේ අද මේ කට්ටිය ආපු හින්දා ඊට පස්සේ තමයි අපි ඇතුළට ගියේ ඉතින් ඇත්තටම මේක හැමෝම හරිම දක්ෂ විදිහට රංගපානවා ඒ වගේම ඉතින් කතාවත් ලස්සනයි සින්දු ටිකත් ලස්සනයි මං හිතන්නේ හැමදේම ලස්සනට එකතු වෙච්ච නිර්මාණයක් තමයි නීර කියලා කියන්නේ ඉතින් මම පුළුවන් විදිහට මේ ෆිල්ම් එකේ තියෙන සින්දු ටිකක් මේ වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා ඒ වගේම කසුනිකාවින්දි සෙනිත් ගජවීර මේ දෙන්නත් හම්බුණා ඉතින් හරිම නිහතමානී දෙන්නෙක් ඉතින් මේ හැමෝගෙම එකතු වෙන ලස්සන නිර්මාණයක් එළියට ඇවිල්ලා තියෙනවා ඉතින් වීඩියෝ එක අවසානකම් අනිවාර්යෙන් බලන් ඉන්න तुहे तो इनने सगवीरा से हसे करवत मागे हुस्ने गैवी गैवे एश्रिया मेरे छाया या मैं सुसुने तेलरिया वे सनलिया चांदनी दिल्ली मम आसारे मसक प्रेम मागे निगम सपने को नहीं सरती
ऐतरे